පොළොන්නරුවේ ඉඳන් ලංකාවම හෙල්ලූ ව්‍යාපාරික අධිරාජ්‍යයක් ගොඩනගන්න ඩඩ්ලි සිරිසේන මහතාට පුළුවන් වුණේ කොහොමද? ගොඩක් අය හිතන්නේ ඒක වාසනාව කියලා. ඒත් ඇත්තම කතාව ඒක නෙවෙයි. ඕනෑම සාර්ථක ව්‍යවසායකයෙක් ළඟ තියෙන පොදු රහස් කීපයක් තියෙනවා. අද අපි කතා කරන්නේ ඔබේ සාමාන්‍ය ව්‍යාපාරය හෝ රැකියාව අති සාර්ථක තැනකට ගෙනියන්න උදව් වෙන ඒ සුවිශේෂී කරුණු පහ ගැනයි. වීඩියෝට යන්න කලින් පුංචි මතක් කිරීමක්. මේ වගේ ඔබේ ජීවිතය සහ ව්‍යාපාරික දැනුම දියුණු කරගන්න උදව් වෙන වීඩියෝ අපි දිගටම අරන් එනවා. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා bell icon එකත් click කරලා තියාගන්න. හරි, අපි දැන් බලමු සාර්ථකත්වයේ පළමු පාඩම. ඒ කරුණ වලට යන්න කලින් මම ඔයාලට පුංචි කතාවක් කියන්නම්. එක ප්‍රසිද්ධ සපත්තු සමාගමක් තිබුණා. මේ සපත්තු සමාගමේ එක සේවකයෙක්ව සමාගම විසින් එක්තරා ගමකට යවනවා ඒ ගමට සපත්තු විකුණන්න කියලා. ඉතින් මේ පළවෙනි සේවකයා ගමට ගියාම දකිනවා මේ ගමේ කවුරුත් සපත්තු සෙරප්පු පාවිච්චි කරන්නේ නැහැ කියලා. ඉතින් ඔහු නැවත සමාගමට ඇවිත් ප්‍රධානියට කියනවා, "සර්, ගමන අසාර්ථකයි. ඒ ගමට සපත්තු විකුණන්න වෙන්නේ නැහැ. මොකද ගමේ කවුරුත් සපත්තු පාවිච්චි කරන්නේ නැහැනේ." ඉතින් මේක අහපු ප්‍රධානියා බලාපොරොත්තු අත්හැරගන්නේ නැතිව ඔහුගේ තව සේවකයෙක් ආපහු ඒ ගමට යවනවා. ඉතින් මේ දෙවෙනි සේවකයා ගමට ගිය ගමන්ම ප්‍රධානියට කතා කරලා මෙහෙම කියනවා, "සර්, සුබ ආරංචියක්. මේ ගමේ කවුරුත් සපත්තු දාන්නේ නැහැ. අපිට හැමෝටම සපත්තු විකුණන්න පුළුවන්." ඊට පස්සේ මේ දෙවෙනි සේවකයා මුළු ගමටම සපත්තු වල වටිනාකම කියලා දීලා හැමෝටම සපත්තු විකුණලා තමයි ආපහු එන්නේ. මේ සේවකයන් දෙදෙනා මේ ප්‍රශ්නයට මුහුණ දීපු ආකාරය බලන්න. අපි ප්‍රශ්නය දෙස බලන්නේ ධනාත්මකවද ඍණාත්මකවද කියන එක මත අපේ ව්‍යාපාරයේ හෝ රැකියාවේ සාර්ථකත්වය රඳා පවතිනවා. එහෙනම් අපි බලමු ඕනෑම ව්‍යවසායකයෙකුට වැදගත් වෙන ඒ කරුණු පහ මොනවාද කියලා. අංක 1, ගැටලුවකට විසඳුමක් වීම. ඔබ පටන් ගන්න ව්‍යාපාරය මිනිසුන්ගේ මොන වගේ ප්‍රශ්නයකටද විසඳුමක් දෙන්නේ? ඕනෑම ව්‍යාපාරයක් පිටුපස තියෙන්නේ මිනිසුන්ගේ අවශ්‍යතාවයකට දුන්නු ගුණාත්මක විසඳුමක්. අංක 2, මූල්‍ය විනය. ව්‍යාපාරයකට ලැබෙන හැම රුපියලක්ම ලාභය නෙවෙයි. ඒකෙන් කොටසක් නැවත ව්‍යාපාරයේ දියුණුවට යොදවන්න ඔබ ඉගෙන ගන්න ඕන. මූල්‍ය විනය නැතිව ව්‍යවසායකයෙකුට වැඩි කාලයක් රැඳී ඉන්න අමාරුයි. අංක 3, අසාර්ථකත්වය පාඩමක් කර ගැනීම. වැරදෙන එක සාමාන්‍ය දෙයක්. සාර්ථක ව්‍යවසායකයෙක් වැරදුනාට වැඩේ අත්හරින්නේ නැහැ. වැරදුනේ ඇයි කියලා හොයලා බලලා ඒ අත්දැකීමෙන් ඊළඟ පියවර වඩාත් ශක්තිමත්ව තියෙනවා. අංක 4, පාරිභෝගික විශ්වාසය. භාණ්ඩයක් විකුණනවාට වඩා මිනිසුන්ගේ විශ්වාසය දිනා ගැනීම වැදගත්. එකපාරක් ඔබෙන් දෙයක් ගත්තු කෙනෙක් නැවත එන්නේ ඔබේ විශ්වාසය රැක්කොත් විතරයි. අංක 5, කාලය අනුව වෙනස් වීම. අද ලෝකේ ගොඩක් වේගයෙන් වෙනස් වෙනවා. අලුත් තාක්ෂණය, අන්තර්ජාලය, AI තාක්ෂණය ඔබේ ව්‍යාපාරයට පාවිච්චි කරන්න බැරි නම් ඔබ පස්සට වැටෙනවා. සෑම විටම අලුත් දේවල් ඉගෙන ගන්න උනන්දු වෙන්න. සාර්ථකත්වය කියන්නේ එක රැයකින් එන දෙයක් නෙවෙයි. ඒක නිවැරදි දැක්මක් සහ නොසැලෙන උත්සාහයක ප්‍රතිඵලයක්. අද අපි කතා කරපු මේ කරුණු 5 ඔබේ ජීවිතයට එකතු කරගත්තොත් ඔබට පුළුවන් නියම ව්‍යවසායකයෙක් වෙන්න. මේ වීඩියෝ එක ගැන ඔබේ අදහස මොකක්ද? ඔබ වැඩියෙන්ම කැමති වුණේ මේ අතරින් මොන කරුණටද කියලා පහලින් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම මේ වීඩියෝ එක වටිනවා කියලා හිතෙනවා නම් ඔබේ යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. තවත් මෙවැනිම වටිනා වීඩියෝ එකකින් හමු වෙමු. එතෙක් ඔබට ජයග්‍රාහී දවසක් ප්‍රාර්ථනා කරනවා.